නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අபிසම්බුදානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, අද මා මාතෘකා කරගන්නට යෙදුනේ ධම්මපදයේ පුප්ප වග්ගයේ 3 වෙනි ගාථාව. ඔබට මට මේ කයෙහි ස්වභාවය, ජීවිතයේ ස්වභාවය තේරුම් අරගෙන බැඳීම් වලින් දුරස් වෙලා සසර ජය ගන්නටයි මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ අපට උගන්ව වදාළේ. අපට මේ කය ගැන හිතන්න කියනවා, බලන්න කියනවා. කොහොමද පින්වත්නි? ඉමං කායං, මේ කය පින්වත්නි දෙතිස් කුණුපයකින් හටගත්ත එකක් කියන කාරණේ දකින්න කියලා කියනවා. කේස් ලොම් නියදත් සම්මස් ආදී දෙතිස් කුණුපයකින් සකස් වුණු මේ කය සිදුරු නවයකින් අසූචි වැగిරෙන බඳුනක් වගේ. ඒ වගේම රාගය, ද්වේෂය, මෝහය, ව්‍යාධි, ජරා, මරණ, ශෝක, පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාස වගේ ගිනි 11කින් නිතර දැවෙමින් පිච්චෙමින් පවතින එකක්. ඒ නිසා මේ කය අස්තිරයි. මමය මගේ කියලා ගන්න දෙයක් මේ කයෙහි ඇත්තේ නැහැ. සියල්ල දුර්ගන්ධයෙන් යුක්ත, කුණු වී වැగిරී යන අස්තිර එකක්. ඒ නිසා මේ කය පින්වත්නි පේනූපමං විදිත්වා, පෙන පිඩක් වගේ දකින්න කියලා කියනවා. පෙන පිඩ කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්. වතුරේ හටගෙන බොහොම ලස්සනට පැවතිලා විනාශ වෙලා යන ක්ෂණයකින් ඉතා ඉක්මනින් නැති වෙලා යන, විනාශ වෙලා යන එකක්. මේ කයත් එහෙමයි. ලස්සනට තිබුණට, හැඩට වැඩට තිබුණට ඉතා සුළු දෙයකින් පවා මේ කය විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මරීචි ධම්මං අபிසම්බුදානෝ, මිරිඟුවකට උපමා කරලායි මේ කය බලන්න කියන්නේ. මිරිඟුවක් කියන්නේ අපිට පේනවා, තියෙනවා වගේ. හැබැයි ලං කරගන්න බෑ, අල්ල ගන්න බෑ. බලනකොට රැවටෙනවා. දුර තියනවා වගේ පේනවා. අපි එය ලං කරගන්න උත්සාහ කරනවා, තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. හැබැයි ළඟට යනකොට ඒ පේන ස්වභාවය නැතුව යනවා. ග්‍රීෂ්ම කාලයකට, උෂ්ණ කාලයකට පාරේ යනකොට දුරයි පිට බලනකොට වතුර විලක් තියනවා වගේ පේනවා. නමුත් ලං වෙනකොට එතන අපට විලක් දකින්න නැහැ. අන්න ඒ වගේ මේ මේ මගේ කය, මගේ ශරීරය කියා හිටියට අන්තිමේදී ඒ කය පවා අත්හැරලා අපට මේ ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒක නිසා පින්වත්නි, මේ ශරීරය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බැඳීම් වලින් අපි වෙලිලා ඉන්නේ. මෙන්න මේ බැඳීම්, මේ
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වගේ අපි ලබන පහස ලබන සතුට ලබන සැනසුම කිසිම පළක් ඇති එකක් නෙමෙයි. ඒවා తాවකාලිකයි. తాවකාලික බව වටහාගෙන ඒ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ වගේ නිදහස් වෙලා මධ්‍යස්තව ජීවිතේ පවත්ව ගන්න දහම තේරුම් අරගන්න යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වෙන සුළු කාල සීමාව තුළ ජීවිතේ පවත්ව ගන්නයි භාග්‍යවතුන් වහන්සේ ඔබට මට මේ දේශනාවෙන් අවවාද කළේ. තෙරුවන් සරණයි.